අයිවන් ත්‍රිකෝණමිතිය සයින් සූත්‍ර කොස් සූත්‍රවල ත්‍රිකෝණ ඇසුරෙන් හදන ගණන් වල දෙවෙනි දවසත් එක්ක ඔයගොල්ලෝ සම්බන්ධ වෙලා ඉන්නේ. මේක බලන කිසියම් දරුවෙක් අර හිටියොත් එහෙම අලුතෙන්ම මේක බලන්න එපා. මීට කලින් ඔයා සයින් සූත්‍ර කොස් සූත්‍ර වල මුල් ටික බලලා තිබුණොත් තමයි වඩා හොඳ. ඊළඟ විශේෂයෙන්ම ගිය සතියේ කරපේකවා කොහොමද බලන්න ඕනේ පළවෙනි එක බලලා આવොත් තමයි මේක තේරෙන්නේ. අද හදන්නේ ගණන් ටිකක් විතරයි. හරි. අපි එමු කතාවට. මම ටිකක් පොඩි අයිඩියා එකක් කියලා ඉන්නවා. ත්‍රිකෝණයක් ඇසුරෙන් හද මේ හැම එකටම මම හේතුව කියලා නිකාම් අනුබෝධයෙන් පාඩම් කරන්නේ මම හේතුවත් එක ඉස්සර කරා. කොස් සූත්‍රය කියන එක ඇතුලේ සාමාන්‍යයෙන් පාද කීයක් නියෝජනය කරනවද? කොස් A කිව්වොත් B වර්ග දන C වර්ග දන A වර්ග දන 2ABC. කොස් සූත්‍රයේ පාද තුනක් තියෙනවා. එක කොනේ පාද තුනකුයි එක කෝණයකුයි නම් ගොඩක් වෙලාවට කොස් සූත්‍රයේ පැත්තෙන් ගන්න හිතන්න පුළුවන් කිව්වා. සයින් සූත්‍රයේ මොකද්ද? A යට sin A සමානයි B යට sin B සමානයි C යට sin. එකපාරක් අල්ලපුවාම A යට sin A සමානයි B යට sin B කියන්නේ යම් දිගක් සමකෝණ sin ට. එතකොට පාද දෙකකුයි කෝණ දෙකකුයි නම් ගොඩක් කරලා සයින් සූත්‍රය දාන්න පුළුවන් කිව්වා. ඊට වැඩිපුර දාත තිබොත් ඒ දෙකේ ඕනේ කියන්න පුළුවන් කියලා කිව්වා. ඔය වගේ අදහස් අපි කිව්වා. ඊට කොහොමද A දන B දන C 180 කියන නිතරම දෙන භාවිතය කෝණ දෙක එකතුවක් තනි කෝණයක ලියන්න පුළුවන්. තනි කෝණයක්ව එකතුවකින් ලියන්න පුළුවන්. අන්තර ටික විශේෂ සුළු කිරීමක් කරන්න බෑ. හරි. අපි ගිය සතියේ අන්තිමට කතා කරා ගණන් කීපයක් ත්‍රිකෝණ දෙකක් වගේ බද්ධ වෙලා හැදෙන ගණන් ආවොත් ගානට අනුව හිතන්න විශේෂ අදහසක් නොතිබුණොත් ගානට අනුව හිතන විශේෂ අදහසක් නොතිබුණොත් ත්‍රිකෝණ දෙකකටම සයින් සූත්‍රය වගේ දාදී ගොඩක් කරන්නේ ඕනම ත්‍රිකෝණ දන්න පාදයේ පොදු පාදය අල්ල සයින් සූත්‍රය දානවා. අනිත් එකේ දන්න පාදයේ මොකක් සම්බන්ධ පාදයේ පොදු පාදය අල්ල සයින් සූත්‍රය දාලා පොදු පාදය අයින් කරාම ගොඩක් දුරට ගාන යන්න පුළුවන්. ඔහොම අදහස් ටිකක් අපි කිව්වා. හරි. අපි ඊළඟට අදහස් තව ගානකට එනවා බලමු. අපි ওই බල සමුද්‍රවිත්තාවේදී කොට් ප්‍රමේය කියලා එකක් කිව්වා. ඒ කොට් ප්‍රමේය කියන එක බල සමුද්‍රවිත්තාව සාපේක්ෂ ප්‍රවේගයේ ඝර්ෂණය කියන පාඩම් තුනේදීම තියෙනවා. හැබැයි පියෝල්ට ඒක උගන්වන්න කියලා නැහැ. පියෝල්ට උගන්වන්න කියලා නැහැ. ඇප්ලයිඩ් වලට පාවිච්චි කරන්න තමයි තියෙන්නේ. හරි. නමුත් ඒ කොට් ප්‍රමේය සාධනය කරන එක පියෝල ගාණක් විතර එන්න පුළුවන්. කියන්නේ කොට් ප්‍රමේය සාධනය කරන්න කියලා දෙන්නේ නැහැ. මම මේ දෙන ගාණෙන් කොට් ප්‍රමේයම තමයි කියනවා. ඒ කොට් ප්‍රමේය කියන එක පියෝල්ට නෑ. හැබැයි ඒක උපු කරද්දී සයින් සූත්‍රයේ ගණක් වගේ තමයි යන්න තියෙන්නේ. හරි. මම කතාවට එන්න අපි ඉස්සර ගැටලු කරලා විභාග ගණන්තියට ටියුට් එක තරම් තියන්නේ. ඉස්සල්ලාම හදන්න එක නෙමෙයි. ඉස්සලා මම කියන බලන් ඉන්න. කොට් ප්‍රමේය තමයි කියන්නේ. හරි. අර විභාගයවත් මේ වගේ අපි ගාන දෙනවා. බලන් ඉන්න. ABC කියලා ත්‍රිකෝණයක් තියෙනවා. හරිද? ශීර්ෂයේ සමුග පාද රේඛාවක් තියෙනවා. මේ රේඛාව මගින් මෙන්න මේකවල බෙදන අනුපාත දැනන් ඉන්නවා. BD ට DC අතර අනුපාත ඒගොල්ලෝ දෙනවා එම්බෙදීමෙන් කියලා කියනවා. මේ කෝණය θ කියනවා. උඩ කෝණ දෙකේ ඇල්ෆා බීටා කියලා කියනවා. ඒගොල්ලෝ වාක්‍යයක් දෙනවා සුදුසු ත්‍රිකෝණ දෙකකට සයින් සූත්‍රයේ යෙදීමෙන් m දන n cot t ට සමාන m cot alpha ඍණ n cot beta බව පෙන්වන්න කියලා දෙනවා. හරි. ප්‍රශ්නම ලියා ගන්නකො. මමත් එක්ක ගන්න හදන්න එන්න. ඔය තමයි දෙන්නේ. කොට් ප්‍රමේය තමයි කොට් ප්‍රමේය කියලා කියන්නේ නැහැ සමාන පියෝ මැස් වලදී. හරිද? මම හදලා පෙන්නනවා ඔය ටික දාගන්නකො. ටක් ගාලා රූපය අඳගන්න හදන්න පුළුවන් වුණොත් මම හදලා පෙන්නනවා. රූපෙ දිලා කියනවා BD ට DC අතර අනුපාතය. මේකට මේක අතර අනුපාතය M ට L. මේකට උඩ කොන ඇල්ෆා බීටා සම්බන්ධය පෙන්වන්න කියලා කියන්නේ ත්‍රිකෝණ දෙකකට සයින් මේක දැන් දාද්දි වාගේ හිටියට එන්න ඕනේ. T ට එන්න ඕනේ ඇල්ෆා බීටා එන්න ඕනේ. ඔව්. BD ට DC අතර අනුපාතය M ට N කියලා කියන්නේ. රයිට්. මේ බලන්න අපිට BD දිග M කියලා ගන්න බෑ. DC දිග N කියලා ගන්න මේ දිග නෙමෙයි මේ අනුපාතය තමයි M ට N කියලා කියන්නේ. කාටට උඩන් ගන්න පුළුවන් මේක KM KN වගේ ගන්න පුළුවන්. මේ M වල කිසියම් ගුණාකාරයක්. N වල කිසියම් ගුණ එහෙම ගන්නත් පුළුවන්. දැන් දිග නැතුව අනුපාතයක් දුන්නොත් තමයි පුළුවන් තරම් අපි කරන්නේ මේක BD DC කියලා හිතන් තමයි ගාන යන්නේ. දිග නැතුව එයා දැන් එයාකොට මේ දිග වගේ මේක දෙගුණයක් වුණ එක හරි. එහෙම විශේෂයෙන්ම කියන්නේ නැහැනේ. ඒත් එයා අනුපාතයක් කියන්නේ මම BD DC තියම්ම ගාන හදන. මම ටික දැන් ත්‍රිකෝණ දෙකකට සයින් සූත්‍රය දාන්න කියලා. ඒතර මම කිව්ව අදහසක් මේ
ත්‍රිකෝණ දෙකට සයින් සූත්‍රය වගේ දාද්දී විශේෂම හින්ට් එකක් නැහැ. තමයි ඉස්සෙල්ලා බලන ගාන මොනවා සම්බන්ධ එම්ෙන් තියෙනවා කියන මේ පාද ගෑවෙන්න ඕනේ. එම්ෙන් තියෙනවා කියන මේ පාද ගෑවෙන්න ඕනවාට. මේ ත්‍රිකෝණේ මේ පාදේ ගෑවෙන්න ඕනේ. ආය මේ ත්‍රිකෝණ දෙකට පොදු පාදේ තමයි AD පාදේ. මම කරන්නේ මම අතදා බලන්නේ විශේෂ අදහස නිසා දන්න පාදයේ පොදු පාදවල සයින් සූත්‍රය ලියනවා. ඒතර කිසියම් දෙයක් කළා සයින් සූත්‍ර ලියනකොට ඒ දෙකට සම්මුඛකෝණ දන් ගන්නවා. BD සම්මුඛකෝණය අල්ප දන්නවා. AD සම්මුඛකෝණය දන්නේ නැහැ. එහෙනම් මම ABD සයින් සූත්‍රය ලියන්න යන්නේ. මගේ දන්න පාදේ දන්න කියන මේ කතාව ගෑවිච්ච පාදේ BD. පොදු පාදේ AD. එහෙනම් BD සම්මුඛකෝණය දන්න AD සම්මුඛකෝණය දන්නේ නැහැ. ඒ සම්මුඛකෝණය අපි හොයාගන්න බලන්න මගේ පැහැදිලි කිරීම ABD ත්‍රිකෝණයට සයින් සූත්‍රය දානවා. පොද කොට් ප්‍රමේ දෙවිධයකට ලියන්න පුළුවන්. මම එක විදියකින් සම්පූර්ණයෙන් හදලා ඊළඟ විදියට දෙන්න යන්නේ. හරිද? ඒක බලන් ඉන්නකෝ. BD සම්මුඛකෝණය ඇල්ෆා. BD යට සයින් ඇල්ෆා. පොදු පාද AD නේ. AD සම්මුඛකෝණය. මේක අපි දන්නද? මේක සම්මතාංකයෙන් B කියලා ලියනවා. B ලියලා වැඩක් නැහැ. මේ උතරේ B නැහැ. එහෙනම් ඔයා මෙහෙම බලන්න පොඩි කාල ත්‍රිකෝණ මේ පොඩි ප්‍රමේය ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ දෙකේ එකතු ප්‍රතිවිරුද්ධ බාහිර කෝණ සමානයි. මේ දෙකේ එකතුවෙන් නම් මෙයා හැදෙන්නේ. මේ දෙකේ එකතුවෙන් නම් මෙයා හැදෙන්නේ. මෙයාගේ මේ අඩු කරා මෙන්න මේ කියන t ඍණ ඇල්ෆා කියලා ලියන්න පුළුවන්. මේක ලියන්න පුළුවන්ට AD යට sin t ඍණ දන්න පාදයේ පොදු පාදයක් ලිව්වා. පොදු පාදේ අවශ්‍ය නැහැ මේක අතරේ පොදු පාදේ උක්ත කරනවා. දාගන්න බෑ. දෙවෙනි එකේ දන්න පාදයේ පොදු පාදයන්ලා ලිව්වේ. අනිත් එක නේ දන්න පාදයේ සම්බන්ධ පාදේ. දන්න පාදයේ සම්මුඛ කෝණේ. පොදු පාදයේ මේ කෝණය දැන් අපි ඒක හොයාගන්න ඕනේ. දාගන්න බෑ. සාමාන්‍ය විශේෂ අදහස නැත්නම් ගොඩක් දන්න පාදේ කියන සම්බන්ධ පාදයේ පොදු පාදයක් ලියනවා. ඊළඟ සම්බන්ධ පාදයේ පොදු පාදයක් ලියලා පොදු පාදය අයින් කරාම සම්බන්ධතා ටික ගන්න පුළුවන්. ගියසතියක බලලා තියෙන බැලුවේ නැත්නම් අනිවාර්යයෙන්ම බලලා සම්බන්ධ නැත්නම් ඒක වැඩක් නැති වෙනවා. මේ දවස්වල පොඩි පෑ දෙකක් වගේ කරනවා. ඊටරින් පස්සේ මම චුට්ට පෑ 3ක් වගේ කරනවා. මේ දවස් ටිකේ අර 25 අයගේ දැන් සිලබස් එක ඉවරනාට ළමයින්ට මොනවද මිශ්‍ර ගණන් කරලා ඉවර වෙන්නේ නැහැ. මම මිශ්‍ර ගණන් විදිහට කලින් ඉඳන් පාවිච්චි කරපු දවස තමයි ඉස්සලා අඟහරුවාද පෑ දෙකක් තමයි කර හිටියේ. දැන් නමුත් පොඩි මිශ්‍ර ගණන් නිසා පොඩි වැඩි වෙලා මට ගන්න වෙලා තියෙනවා. ඒ නිසා මේ දවස් ටික මෙහෙම ගිහිල්ලා අපි ඊට පස්සේ පැය 3කට වගේ අපි අමතර පන්ති චුට්ටක් කරන්න කියලා බලාපොරොත්තු වෙනවා. හැම දවසකම නෙමෙයි. එහෙම කරලා පොඩි පාඩමක් දෙකක් ඔය මං කියලා ඇති සාපේක්ෂ තොරණේ රාමුසකිලි වගේ පාඩමක් අපි අමතර පන්තියෙන් කරන්න බලාපොරොත්තු වෙන්නේ. සමහර අය නම් ටර්ම් ටෙස්ට් එක කලින් ඉල්ලගෙන කරගත්තා. මම උගන්වන්න එපේ. මම උගන්වන මේ පාඩම් ඒවා පොඩ්ඩක් එහෙම අපි කරන්න බලාපොරොත්තු වෙනවා. තව සතියක් දෙකක් ගිය තැන ඉඳන් ඈ. රයිට්. දැන් අපි කොහොම යමු. දැනට මේක ගත්තා. ආයෙ මේ ත්‍රිකෝණය ගන්නවා. දන්න බල සම්බන්ධ පාදයේ පොදු. එහෙනම් මෙයාට සම්මුඛ මෙයාට සම්මුඛ දන්නේ නැහැ. හොයන්න ඕනේ. අපි යමු කතාවට. ADC ත්‍රිකෝණයට sin සූත්‍රය දානවා. DC යට sin බීටා. AD ට සම්මුඛ ත්‍රිකෝණේ කෝණ තුනේ එකතු 180යි. 180න් අඩු කරනවා මේ දෙක එකතු 180 වරෙන් t ට දෙන බීටා. Amen. Sin 180 වෙන කියන sin. දාගන්න. දන්න පාදයේ පොදු පාදය දන්න පාදයේ පොදු පාදයට sin සූත්‍රය දාන්න. පැහැදිලිද නේ? අද මෙතන මේ පැච් චුට්ටක් තියන්නකෝ. නෑ වෙන එක ඔක්කොම තියන්න. මේකත් ඕන.
කොහොමද මට පීඩනයක් වෙන්න අපි අමතර පන්තියක් කරා යන්නේ පුළුවන් තරම් රිලැක්ස් පිට වැඩේ කරා යන්න ඕනේ. හරි. වැඩක් විදියට හැමදේම තියෙනවා නමුත් මම කියන පීඩනයක් විදියට මේක කරා යන්න අවශ්‍යතාවයක් නැහැ. රිලැක්ස් පිට අපි කරා යමු. මේ දවස්වල අදාළ පොඩි පොඩි වෙන අඩුපාඩු ටිකත් උපරිම වශයෙන් සති 2යි 3යි තියෙන ඊට පස්සේ වැඩිම අවධානයක් තියෙනවා වගේ පන්තිය සඳහා තමයි. හරි. right. අපි වැඩි යන ගමන් නිකන් කියන්නේ. පස්සේ උදේවරුට පන්තියක් දෙකක් දානකොට අමතර පන්ති අපි ගොඩක් කරන්නේ නැහැ. රෑ කරන එක අපිට බ්‍රේක් කරගත්ත හැකි උදේවරුට පන්තියක් දැම්මා. උදේට තාම දාන්නේ මම කියන දාද්දි අපිට කිසියම් සති හැම දවසකම දාන්න අපි කිසියම් සතියක උදේවරුක පන්තියක් දැම්මොත් එදාට ඒ සතියට දාලා අඟහරුවාදා පන්තිය කරන්න ඒ වගේ අපිට ඒක බැලන්ස් කරගන්න පුළුවන්. දැන් අමතර පන්තියක් කරන්න වෙලා නැති නිසා තමයි කියන්නේ ඉස්කෝල ප්‍රශ්න තියෙනවනේ. සිරසු වන්නේ නිසා තමයි මේ බ්‍රෑට යන්න මම නිකන් අමතර පන්ති දාන දවස් සතියක් තිබුත් ඒ සතිය අපි රෑ පන්තිය සාමාන්‍යයෙන් කරනවා අඩුයි. කරන්නේ නැහැ. හරි. ඒ බැලන්ස් කරගෙන යන්නේ. රයිට් අපි යමු කතාවට. කොහොමද මේක දැන් ලයිව් බලනවනේ. මම බලන විට තමයි මේ කියන්නේ පන්නේ. BD DC අතර අනුපාතය. ඔව් අපිට මේ දිග දුන්නේ මේ අනුපාතය දැන් BD DC සෙට් කරනවා. මේක මෙහෙට දාලා මෙහෙට දානවා. sin alpha sin theta then beta sin beta BD බෙදීම DC කීයක් වෙනවද? BD බෙදීම DCM බෙදීමෙන් වෙනවා. අපිට කොහොම එක උත්තරේ m දැන් n cot theta සමන m cot alpha න n cot beta උත්තරේට අපිට තියෙනවා වගේ මේ theta න alpha theta න beta වගේ සංයුක්ත කෝණ නැහැ. උත්තරේට තියෙන තනි alpha beta theta තියෙන්නේ. දැන් මේ තනි alpha beta theta කරන මෙන්න මේ ප්‍රසාරණ එක සංයුක්ත කෝණ උත්තරේට නැහැ. හරි. හදා යන්නකෝ. ඊට පස්සේ හදා යන්න මතක තියෙනවා අපි අද අන්තිමට මෙතන මේ 2005 ගාන කියලා එකක් කරන්නේ ටයිප් එකට මේක දිගාරින්න ඕන ප්‍රසාරණය කරලා කොට් වලට හදන්න ඕන. හරි. දාගෙන ඉන්නකෝ. අර මගේ අදහස් තේරෙනව නේද? ගොඩක් ත්‍රිකෝණ දෙකක් වගේ සම්බන්ධ වෙන තැන් වලට විශේෂ හින්ට් එකකුත් නැහැ. නිකන් තේරෙනවා නම් පාද ගාවන්න කියලා හිතන්න මොන පාදද ගාවන්නේ. දන්න පාදයේ පොදු පාදයේ දන්න පාදයේ පොදු පාදයේ පොදු එක අයින් කරාම සම්බන්ධ යන්න පුළුවන්. හරි කරනවා. දැන් ප්‍රසන්න එක sin theta න alpha දිගාරිනවා. sin theta න alpha කියන්නේ sin theta cos alpha ඍණ cos theta sin alpha n sin alpha තියෙනවා. sin theta ධන beta sin theta cos beta ධන cos beta sin beta. උත්තරේ මේ වගේ උත්තරෙන් තනි alpha beta ගුණ මේක ප්‍රසාරණය කරනවා. m sin beta sin theta cos alpha m sin beta cos theta sin alpha n sin alpha sin theta cos beta ධන n sin alpha cos theta sin beta. දැන් අපි අර සංයුක්ත කෝණය සම්පූර්ණයෙන් දිග ඇරලා තියෙනවා. උත්තරේදී ආව බලන්න. උත්තරේ තියෙන m ධන n cot theta සමානයි m cot alpha n cot beta. උත්තරේ තනිකරම තියෙන cot පද වලින්. අපි ළඟ තනිකරම තියෙන sin cos අපි ළඟ තියෙන sin cos දෙකම. අපි දැන් මේ පැත්තට විතරක් තියමු. මේ විදිහට.
ඔව් මොකද කරන්නේ? sin cos දෙකම තියෙන දැන් tan ගන්න ඕන. ඔක නෙමෙයි tan ගන්න ඕන. sin බෙදීම cos tan එකෙන් tan ගන්න ඔක්කොම cos වලින් බෙදලා sin බෙදීම cos වලින් tan එනවා. cos බෙදීම cos කැපිලා. ඔයලා sin cos තියෙනවා. උත්තරේ cot ගන්න ඕන. උත්තරේ cot ගන්න ඕන නම් ඔක්කොම sin වලින් බෙදලා cos බෙදීම sin වලින් cot එනවා. sin බෙදීම sin කැපිලා මේක ගන්න ඕන උත්තරේට cot. ඒස ඔක්කොම අපි sin වලින් බෙදනවා. මොන sin වලින්ද? මොන cot දෝනේ? හැම જાතියෙම cot වලස හැම જાතියෙම sin වලින් බෙදනවා. ඒ කියන්නේ sin theta sin alpha sin beta තුනෙන් බෙදෙනවා. බෙදුවාම හදාගන්න බෙදලා හදන්න ගන්නකො. පාස්වර්ඩ්ස් ටියුට් එක තතේ තියාගෙන ඉන්න ඊළඟට මේක ඉවරලා ඒවෙන් ගණන් කරනකොට ටියුට් නැති අය ඉන්නවා ගෲප් එකට පොඩ ෆොටෝ එකක් දාන්න. ඒක සමහරවරු ඉන්නවා අපේ channel එකේ ඉන්න අය ඉන්නවා ඩිස්කෂන් ගෲප් එකේ ඩිස්කෂන් ගෲප් එකට ජොයින් වෙලා ඉන්න. ඒක තමයි chat එක දාන්නේ. ඒක තමයි ටක් ගාලා ෆොටෝස් එහෙම දාන්නේ. ඒකයි. right. sin theta sin theta යනවා. sin beta යනවා. cos alpha දී sin alpha cot alpha. sin alpha sin beta යනවා. cos theta sin theta cot theta. මේක sin alpha sin theta යනවා. cot beta. උත්තර දිහා බලන්න උතරට තේරෙයි. m ධනෙන් cot මෙදෙන එක පැත්තට ගන්නවා. n cot alpha m cot beta. m ධනෙන් cot theta සමානයි. ඔන්න කමෙන්ට්. හරි. විභාගයේදී cot ප්‍රමේය කියලා එකක් PO maths වල නැති වුණාට ඔයාලට ඔය වගේ ඔය විදිහට ප්‍රශ්න දීලා ඔප්පු කරන්න කියලා දෙන්න පුළුවන් ඈ. ඒ cot ප්‍රමේය සාධනය කරනවා කියන්නේ sin සූත්‍රයෙන් ගානක් තව විදිහට කියවුවා. ඒක හරියට කියලා හිතෙනවා. ඔය cot ප්‍රමේය දෙවිධයකට ලියන්න පුළුවන් ටග්ගල කියන එක විදිහක් මම හැදුවා. අනිත් විදිහට මම ඔයාලට ගාන දෙනවා. ඒක ඔයා ගෙදරදී හදන්න. හරිද? ටග්ගල ඉවර කරගන්නකෝ. අනිත් විදිහට මම ගාන දෙනවා. ඒක ගෙදරදී හදන්න ඔය ඉඩ ප්‍රමාණයමයි යන්නේ. ඔය ඉඩ ප්‍රමාණයම තියලා ඔයාලට ලියා ගන්න තියෙන්නේ. හරි. ඒක ඉඩ ප්‍රමාණය තියන්න එපා. මම කියන්නේ මම ඉස්සර ගාන ලියනකො ඉවර කරගත්තට පස්සේ ඔය තමයි ඊළඟ ගාන. ඉවර කරගත්තා ඊළඟ රූපය අඳින්නකෝ. ABC ත්‍රිකෝණයක් තියෙනවා. ශීර්ෂක සම්මුඛපාර රේඛාවක් තියෙනවා. ඒ රේඛාවමගේ මෙන්න මේක බෙදන අනුපාත දීලා තියෙනවා. BD to DC අනුපාතේ M to N වේ. උඩ කෝණ දෙක ඇල්ෆා බීටා නම් cot ප්‍රමේය ලියුවේ උඩ පල්ලේ කෝණ දෙක BCS වලත් cot ප්‍රමේය ලියන්න පුළුවන්. M දෙනෙන් cot ට සමානයි මේක. ඒ දිගටම අනුපාතය දෙන්නේ M to N කියලා. දුරින් නම් ඔහම ළඟින් ගදී ක්‍රොස් කරලා එන්නේ. හරිද? රටාව මතක තියෙන දුර ළඟ ගන්නකොට N cot B ඍණ M cot C බව පෙන්නන. හරි දිගටම අනුපාතයට මේකත් අර විදිහටම B හරි දාගන්නකෝ. මෙතන ත්‍රිකෝණ දන්න පාදේ මෙයාට සම්මුඛ දන්නේ නැහැ. සම්මුඛ මේක දැන් ඇල්ෆා බීටා වලින් ලිමින්නේ මොකද? මේකේ cot ප්‍රමේය විදි දෙක ඇල්ෆා බීටා නම් ඇල්ෆා බීටා වලින්. එතකොට BC ගාමක් නැහැ. BC නම් BC වලින්. මේ දෙක එකතු වෙන්නම් T ට හැදෙන්නේ මෙයා ලියන්න පුළුවන් T ට ඍණ B කියලා. cot දෙක ඉස්සෙල්ලා මේක 180 ඍණ T ට යන්න හැම ලියලා හදන්න පුළුවන්. දාගන්නකො මේක දෙවෙනි ගාන. මේක දාලා කලින් ගානට ගිය ප්‍රමාණයම තියාගන්න තනි කර මේ જાතිය ගානක් තියෙනවා. ඔය ගෙදරදී හදන්න ඕනේ. හරි. දාගන්නකො. ඒ අතර හිටපු ගමන් ඍජු කෝණී ත්‍රිකෝණ ඒ වගේ වෙනත් විශේෂ අවස්ථාවොත් ඒ වාසියකුත් අපි ගන්න ඕනේ රයිට්. අපි එමු 2000
2009 A level ගානට කර ෆොටෝ එකක් ගෲප් එකට දාලා තියෙන 2009 A level ගාන මේක ඒ ගාන දා ඉඳ තියන් 2009 A level ගාන මම රූපේ දෙනවා දැන් රූපේ දෙනවනේ මම රූපේ දෙන්නම් රූපේ දීලා නැහැ එතකොට try කරන්න දෙන්න 2009 කර ෆොටෝ එකක් දාලා තියන් ගෲප් එකට කියවලා ඇඳත් කමක් නෑ අඳින්න ගන්න එකේ වැරද්දක් නෑ දැන් අර විභාග රූල්ස් නම් දෙනවා ළමයිට අර chance එකක් රූපේ අඳින එක තව ටිකක් අමාරුයි ඉමේජිනේෂන් පාර්ට් එකක් දෙන්න නැති චිත්‍රයක් චිත්‍ර රූපයක් මවා ගන්න ඕනේ දැන් රූපේ සරණ දෙනවා හරි 2009 ලෝල් ගාන ඒකේ ඒ කොටස මම රූපේ දෙන්න ඒකේ තියෙන හැමෝම කියවන්නකෝ සුපුරුදු නීතියෙන් සයින් නීති ප්‍රකාශ කර සාධනය කරන්න ඔව් ඒක අපි දැනට කරන්න අපි කෙලිම ගානට එන්නේ ඒක අපිට අවශ්‍ය නැහැ දැනට ඒකින වාට ගෙදරින් ඉඳන ගන්න ඕනේ මම මතක් කරන්න යන්නේ නැහැ දැන් ABC ලක්ෂ්‍ය 3ක් ඉක්මනට ගන්න හොයාගන්න ABC ලක්ෂ්‍ය 3ක් ආරෝහණ පිළිවෙලට කියන ක්‍රමක්‍රම වැඩි වෙන පිළිවෙලට තිරසට තීටා කෝණයකින් ආන සරල රේඛාව මත පිහිටයි ABC ලක්ෂ්‍ය 3ක් තිරසට තීටා කෝණයකින් ආන රේඛාවක් උඩ පිහිටනවා AB සමාන x වන අතර D යනු C සිට සිපල h උසකින් පිහිටි ලක්ෂයක් වේ D කියලා කියන C වලින් h උසකින් පිහිටි ලක්ෂයක් CD මගින් A හා B හිදී ඇල්ෆා සහ බීටා කෝණ අපතනය කළ විස්තරයක් කියනවා. ඔව්. කියන කෝණ තියෙන ABC ආරෝහණ පිළිවෙලට ඊට තීටා කෝණයකින් ආන්තර රේඛාවක ලක්ෂ 3ක්. දැන් මෙතන ගන්න. ඔය කියන්නේ මෙහෙම කතාවක්. වැඩි වෙන පිළිවෙලටනේ. ABC කියන ළමයි ඊට තීටා කෝණයකින් ආනත පිටි රේඛාවක ලක්ෂ 3ක්. මේ බලන් ඉන්නකෝ. බලන් ඉන්න. සමහරවිට අපිට ගාණක් කියවම සමහරවිට මේ එකපාර හැමෝටම ඔලුවට යන්නේ නැහැ. සමහර දෙපාරක් තුන් පාරක් විභාග ගන්න ටියුට් එක ගන්න යටින් ඉරක් ගහන්න එහෙම තියෙන්නේ. හරිද? ABC ත්‍රිකෝණයක් කොහොම තියෙනවා? ඊට තීටා කෝණ ආන්තර රේඛාවක් මත ප්‍රශ්න ටිකක් තියෙනවා. එයා කියනවා AB සමාන x ලෝ. මට විනාඩියක් දෙන්න තව. AB දුර අපිට දෙනවා ඒගොල්ලෝ x කියලා. AB දුර x කියලා කියනවා. D යනු C සිට D යනු C සිට සිඹල h උසකින් පිට ලක්ෂයක. D විස්තර කරනවා C වලින් ඉඳන් h උසක් කියලා තියෙන ලක්ෂය. ඊළඟට ඊළඟ ගාන කියනවා මේ CD මගින් A හා B හිදී ඇල්ෆා බීටා කොන අපතන. ඒ මොකද්ද? අද මෙහෙම කොහොමද ෆිසික්ස් ගානක විස්තර කරනවා නිකන් ෆිසික්ස් ගාන විස්තර කරනවා. බිත්තියක ඡායාරූපයක් ගහලා තියෙනවා. බිත්තිය මොකද නෝටිස් බෝඩ් එකේ නැත්නම් ඡායාරූපයක් ගහලා තියෙනවා. හිතන්නකෝ ළමෙක් මේ ඡායාරූපේ දිහා බලනවා. එයා කියනවා මේ ඡායාරූපයේ මගින් ළමයාගේ ඇසේ ආපතනය කරන කෝණය කියලා කියනවා. ඡායාරූපයේ මගින් ළමයාගේ ඇසේ ආපතනය කරන කෝණය කියන්නේ කවුද? ඡායාරූපේ පහළින් වෙන ආලෝකයට මෙයාගේ හැටෙන්න ඕනේ. ඉහළින් වෙන ආලෝකයට හැටෙන්න ඕනේ. ඡායාරූපයේ කියන වස්තුව මගින් ඇසේ ආපතනය කරන කෝණය කියන්නේ මෙයා. අන්න ඒ වගේ CD මගින් A හා B හිදී ආපතනය කරන කෝණය අල්ප CD මගින් A හිදී. A හිදී කියන්නේ මේ ඉහළින්ම තියෙන එක්කෙනා මෙතනට එනවා මේ පහළින් CD මගින් නැහැ ආපතනය කරන කෝණය කියන්නේ ඔන්න ඔය එක. ඒ හරි ඒදී CD මගින් B හිදී. D වලින් ඉඳන් බීටා දෙනවා. C වලින් ඉඳන් බීටා මෙන්න මේ කෝණය තමයි බීටා කියන්නේ. ඔතන තියෙන චිත්‍රේ. හා. දාගන්න බෑ. රූපය ඇඳ ගන්නකො යා. පැය කාලක් වෙලාව තියෙනවා අපි හිමින් බලමු. රයිට්. අපි අද දවසේ පාඩම ඉවර කරනවා. දැන් මට ඒ ටාගට් එකටම යන්න බැරුවොත් මම හිතන් ඉන්නවනේ ගරන්ටි එකතාව හදනවා හදිසියක් බැරුවොත් සමහර ගාණක් දෙයක් ඉදිරිය හැමෝම මම ඊළඟ දවසේ ස්පොට් ටෙස්ට් වලට දාලා ඒක කරලා ඉවර කරනවා ඈ. රයිට්. ඔයාලට පෙන්නන්න කියලා මෙහෙම උත්තර h සමානයි x sin alpha sin beta බෙදීම උදේ පෙන්නන්න ඕන. බලමුකෝ.
හරි. දාගන්න. බලමු අපි කොහොමද ගන්න හිතන්නේ කියලා. පොතේ හින්ට් එකක් කියනවාද? මුලින් සයින් නීතිය ප්‍රකාශ කරන්න කිව්වම ඔයගොල්ලෝ බොහෝ විට සයින් සූත්‍රය තමයි ඉදිරියට නැත්තේ. අපි ඒ ගැන හිතන්නේ අපි නිකන් බලනවා. හරි. මේ වගේ ගණන් හිතනකොට මේක හිතන්නේ මේක මෙහෙම විතරයි. H ට උත්තරයක් ගන්නවා කියලා හිතන්නත් පුළුවන්. H ට උත්තරයක් ගන්න ඊට වඩා හොඳ නැහැ පුළුවන් තරම මොන පාදවල සම්බන්ධයද කියලා. H ට උත්තරයක් ගන්නවා කියලා හිතනට වඩා හොඳයි කවුරු සම්බන්ධයි. මේ බලන්න. බෝඩේ බලන් ඉන්න. දැන් අඳිනවම බලන් ඉන්න. මේ කියන්නේ H සහ X අතර සම්බන්ධයක් තමයි ගන්න ඕනේ. H සහ X අතර සම්බන්ධයක් තමයි ගන්න ඕනේ. H කියන්නේ කවුද? H කියන්නේ මෙන්න මේ පාදේ. X කියන්නේ කවුද? මේ පාදේ. ඔය දෙන්නට සම්බන්ධයක් තමයි ඕනේ. එකම ත්‍රිකෝණේ පාදයක් වුණා නම් අන්න ඒ දෙන්නලා සයින් සූත්‍රය දාන්න ප්‍රේකනේ. මේ දෙන්නට සම්බන්ධයක් තමයි ඔයත් මෙහෙම දාගන්න මේක. අර කරනතත් මේක මේ වගේ අදහස කවුරු කරද සම්බන්ධය H සහ X අතර. හිතන්නකො X කියන්නේ මේක නෙමෙයි හදිස්සියට X කියන්නේ මේක වුණා කියලා. X කියන්නේ මේක වුණා අනිවාර්ය එකම ත්‍රිකෝණේ පාදයක් මේ දෙන්නලා සයින් සූත්‍රය දාන්න පුළුවන්. හැබැයි මේ දෙන්න ගැන නෙමෙයි කතා කරන්නේ. ත්‍රිකෝණ දෙකක පාද දෙක. ඔව්. බලන්න මොකද හින්ට් එකක් තියෙනවද කියලා? හින්ට් එකක් කියලා ලොකුවට නැහැ. පාද මම වටකෝ ත්‍රිකෝණ දෙක බද්ධ වෙනවා වගේ ගානක සයින් සූත්‍රය දාන ගොඩක් වෙලාවට බලන්න ඔයා ඒ දෙකට පොදු පාදයක් තියෙනවද කියලා. පොදු පාදයක් කොහොම මේ අතරමැදි පාදයක් වෙන්න පුළුවන් වෙන මොකක් හරි පොදු පාදයක් වෙන්න පුළුවන්. හරි. එතන පොදු පාදයක් තියෙනවද? x h කියන්නේ ඔව් මට ගත්තාම ඇත්තටම උතන මේ ඇල්ෆා බීටා ගෑවෙන්නත් එපා. එපා නේද තීටා හරි ඇල්ෆා බීටා ගෑවෙන්නත් ඕනේ. ඔව් මම මෙහෙම හිතුවොත් BCD ත්‍රිකෝණයයි BCD ත්‍රිකෝණේ BD පාදයයි ABD ත්‍රිකෝණේ BD පාදයකට පොදු පාදයනේ. මට හිතෙනවා එහෙම ගන්න පුළුවන් කියලා. මම ගන්නවා BCD ත්‍රිකෝණේ දන්න පාදයේ පොදු පාදය ලියනවා. ABD ත්‍රිකෝණ දන්න පාදයේ පොදු පාදයෙන් කරොත් සම්බන්ධයි කියලා මට හිතෙනවා. හරි. එහෙනම් මම එතන තමයි ටාගට් කරන්නේ. එහෙනම් BCD ත්‍රිකෝණේ සයින් සූත්‍රය දානවා. දන්න පාදයේ පොදු දන්න පාදේ මෙයා. එයාට සම්මුඛෝණය ඕනේ. BD සම්මුඛෝණය අපි දන්නේ නැහැ. සාමාන්‍යයෙන් මේ ගණන් වල කෝණ දන්න බල සමතුලිතතාවය ගණන් වලත් තියෙන කෝණ දන්නේ නැත්නම් පුළුවන් තරම් තිරස් කඩේරි ගහ ගන්න ඕනේ. මම පැහැදිලි කරන්නම්. කෝණ දන්නේ නැත්නම් පුළුවන් තරම් පොත් තිරස් කඩේරි ගහලා ඒ වෙනත අපි ගණන් හිතන්න මේ බලන්න. දැන් දන්න පාදයට සම්මුඛෝණය මෙයා. පොදු පාදෙට මෙන්න. අතරම සයින්ස් උට කොස්සුට අමාරු ත්‍රිකෝණය ඇඳලා හදන ගණන්. ගොඩක් අය ඉස්කෝලේ ත්‍රිකෝණය ඇඳලා හදන ගණන් වැඩි කරලා තිබුණෙත් නැහනේ. නිකම්ම ගණන් ටික විතරයි කරේ. ඒ නිසා මේ ත්‍රිකෝණය ඇඳලා හදන ගණන් තමයි හිතන්න තියෙන්නේ. අනිත් ඒවා හිතන්න නෑ ක්‍රමයකට යන්න තියෙන්නේ. උඩ හිතන මම හිතන පැති තමයි මම දීලා තියෙන්නේ. එහෙනම් ඒෂ්ඨ සම්මුඛෝණ දන්නවා. මෙයාට සම්මුඛෝණ දන්නේ නැහැ. බලන් ඉන්න පොඩි කඩේරක් මෙහෙම ගහනවා. මොකද මේ කතාවට මම ටීට දායකුනෙත් නැහනේ. ටීට දායකුනෙත් නැහැ. පේනවද දන්නේ නැහැ. මම කඩේරක් ගැහුවා. හරි තචුට ආයෙ බලන් ඉන්න. මේ කෝණේ ටීට නම් අනුරූප කෝණ මේක ටීට. මේක ටීට නම් මෙයා ටීට. මෙයා 90නේ. මෙයා 90 මෙයා ටීට මෙයා 90 ටීට. මෙයා 90 ටීට මෙන්න මෙයා කවුද? මුළු ඔක්කොම 180 න් 90 ටීට අඩු කරලා බලන්න එන්නේ 90 දරන ටීට. ඔය බල සමුදුරුත් හැමදේම දැකලා පුරුදු වෙන්න ඕන. 180 න් 90 ටීට අඩු කරාම එන්නේ 90 දරන ටීට. ඔන්න ටික දාගන්න බෑ. මම පැහැදිලිව දන්න පාදයේ පොදු පාදයේ ගොඩ දුරට යන්න පුළුවන්. හරි එහෙනම් BCD ත්‍රිකෝණ සයින් සූත්‍රයේ තව ටික දාගන්න. දන්න පාදයේ ඉච්ඡ සමුක්කෝණය ඕනේ. පොදු පාදයේ BD මේක ඕනේ. සයින් අනුරට කොස් තීරේ ඒවත් එනවා අවුලක් නැහැ. බලන පොඩක් කෝණ එහෙම ගෑවෙනවද කියලා. හරි. එච්චර සයින් බීටා. යම් දිගක් සමුකෝණ සයින්ට BD ට සමුකෝණේ. සයින් 90 ට සයින් 90 ටීටා කියන්නේ කොස් තීටා. h කොස් තීටාට සයින් තීටා. ඔන්න ගත්තා. දාගන්න අනිත් එකෙත් x එකයි bd එක ඇල්ලලා ලියන්න bd අයින් කරනවා හරි.
ABD ත්‍රිකෝණයේ සයින් සූත්‍රය. X සම්මුඛ කවුද? බලන් ඉන්න බෝඩ් එක මෙන්න මේ කෝණය කවුද? ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ දෙකේ එකතු ප්‍රතිවිරුද්ධ බාහිර කෝණ සමානයි. මේ දෙකේ එකතු වෙන්නම් මෙයා හැදෙන්නේ මෙයා ලියන්න පුළුවන් මොකද්ද? මේකෙන් මේක අඩු කරා මෙයා එනවා. මේක කියලා බීටා ඍණ ඇල්ෆා. උත්තරේ බීටා ඍණ ඇල්ෆා එහෙම තියෙනවා. පැහැදිලි නේ? කෝණ දෙක එකතු වෙන මෙයා එනවා. මේක වෙන බීටා ඍණ ඇල්ෆා වෙනවා. ABD ත්‍රිකෝණ සයින් සූත්‍රය. X යට sin බීටා ඍණ ඇල්ෆා. X යට sin බීටා ඍණ ඇල්ෆා. BD යට sin ඇල්ෆා. BD ට උත්තරයක් එනවා x sin alpha ට sin බීටා ඍණ ඇල්ෆා. 1 2 සමාන. ධර්ණ පාදයේ පොදු පාදයේ ධර්ණ පාදයේ පොදු පාදයේ ඒ දෙක සමාන. h cos theta යට sin beta. h ට උත්තරයක් කියලා දෙන්න. x sin alpha sin beta. උත්තරය හදාගන්න බෑ. හල්ල ඉවරයි. ඊළඟ කොටසට යන්න. මොකද්ද ඊළඟ කොටස කියන්නේ කියලා බලමු ඈ. ඔතනින් පස්සේ ඒගොල්ලෝ D ට උත්තරයක් ගන්න කියලා දිනනවා. බලමු මොකක්ද කියන්නේ කියලා රෝමිලක් අංක දෙක හදන උනොත් D සමානයි කියලා උත්තරයක් තියෙනවා. D සමානයි x sin alpha ධන theta sin beta. හරි. අර කියලා ඔයත් දාගන්න ප්‍රශ්නේ. අපිට හිතන්න ලේසි. දැන් මෙතන D ට උත්තරයක් ගන්නවා කියලා හිතන්නත් පුළුවන්. කවුරු අතර සම්බන්ධයක්ද කියලා හිතන්නත් පුළුවන්. ඒක වැඩිපුරම කවුරු අතර සම්බන්ධයක්ද කියලා. D සහ x අතර සම්බන්ධය තමයි හන්නේ. කොහොමද D? D එකක් ඇත්තෙත් නැහැ. D දීලා නැහැනේ. මේ බලන්න ගානේ අන්තිමට කියන මෙහි D යනු A මට්ටමේ ඉස්සර කැපිටල් D ට දෙනවා සර්. මේ කැපිටල් A මට්ටමේ ඉඳන් කැපිටල් D ට දෙන උස තමයි සිම්පල් D කියලා කියන්නේ. දාගන්න බෑ. මේක ගන්න මුලින් කියලා තිබුණේ ඒක අන්තිමට සමාන දත්ත ගන්න අගටත් තියෙනවා. මේ බලන්න. ඒක දාගන්න. සිම්පල් D එක දාගන්න බලන්න. සිම්පල් D එක දාගන්න. D සහ x අතර සම්බන්ධ. D කියන්නේ මෙන්න මේ පාදේ. x කියන්නේ මේ පාදේ. එකම ත්‍රිකෝණේ පාදයක් වුණා නම් ඒ දෙන්නලා සයින් සූත්‍රය දාන්න තිබ්බා. ත්‍රිකෝණ දෙකක පාද දෙකක් තමයි තියෙන්නේ. dx. ඔව්. ත්‍රිකෝණ දෙකක පාද දෙකක් තියෙනවා. ගොඩක් වෙලාවට ඒ ත්‍රිකෝණ දෙකේ බලන්න ත්‍රිකෝණ දෙක d සහ x තියෙන ත්‍රිකෝණ දෙකව d තියෙන්නේ da sorry මෙතන වෙන අකුරක් දාගමු. මේකේ a තියෙන මෙතන e වගේ දාන්න. සිම්පල් d තියෙන්නේ dea ත්‍රිකෝණට. සිම්පල් d තියෙන dea ත්‍රිකෝණට. නැත්නම් ade ත්‍රිකෝණට. එහෙමනේ. සිම්පල් තියෙන ade ත්‍රිකෝණට. x තියෙන මොන ත්‍රිකෝණද? abd ත්‍රිකෝණ නැත්නම් adb ත්‍රිකෝණට. එහෙනම් ওই ත්‍රිකෝණ දෙකටම පොදු පාදය ad. ආයෙත් දන්න පාදයේ පොදු පාදයේ
දන්න පාදයේ පොදු පාදයේ ඇල්ලේ පොදු පාදයෙන් කරලා අනිවාර්යෙන් එනවා. ඊට පස්සේ අපිට දෙයක් කියන්නේ මේ ගානේ ඔය AD E ත්‍රිකෝණ විශේෂත්වයක් තියෙනවා. මම කියන දකින්න AD E ත්‍රිකෝණ විශේෂත්වය මොකක්ද? AD E ත්‍රිකෝණ විශේෂත්වය තමයි ඒකේ අංශක 90. AD E කියන්නේ ඍජුකෝණ ත්‍රිකෝණ. ඍජුකෝණ ත්‍රිකෝණයක තියෙන වාසිය මොකද්ද? මේ පාදන විභේදනය කරන්න පුළුවන්. ත්‍රිකෝණික අනුපාත වල ලියන්න පුළුවන්. ඍජුකෝණ ත්‍රිකෝණයකට සයින් සූත්‍ර කොස් සූත්‍ර දාන්න පුළුවන්. කිසි වැරද්දක් නැහැ. හැබැයි රුජිකෝණ ත්‍රිකෝණ ඊට වඩා ලේසි ත්‍රිකෝණික අනුපාත වලට සම්බන්ධතා ලියන්න පුළුවන්. පයිතගරස් දාන්න එහෙම වාසිය තියෙනවා. හා ඒ මොක කතාවට කියනවා. ඒවත් උඩට දාගන්න කියන. දන්න පාදයේ පොදු පාදයේ කියන කතාව පිළිගුවා. ඊට අමතරව රුජිකෝණ ත්‍රිකෝණයක් තිබ්බොත් ඒකේ තව වාසිය තියෙනවා. හරි. හරි. මම එන වෙලාව නිසා කතාවට මගේ අවශ්‍ය දේවල් දාගන්න. එහෙනම් මම D එක x එක ගාවන්න ඕනේ. මම බැලුවා D කියන්නේ කැපිටල් D E පාදයේ ඒ මොන ත්‍රිකෝණයද AD E ත්‍රිකෝණේ සිම්පල් x කියන්නේ AB පාදයේ ඒ මොන ත්‍රිකෝණේ ADB ත්‍රිකෝණේ. AD පොදුයි. මම දන්න පාදයේ පොදු පාදයේ ලියන්න යන්නේ. එහෙනම් මම ලියනවා මේ බලන්න ADE ත්‍රිකෝණයට සයින් සූත්‍රයෙන් හදන්නත් පුළුවන්. මට ඕනනම් AD පාදයේ ගාවන ඍජුකෝණ ත්‍රිකෝණ නිසා. ඍජුකෝණ ත්‍රිකෝණ නිසා මේක θ මේක ඇල්ෆා මේ සමස්තය θ දැන් ඇල්ෆා සමස්තය θ දැන් ඇල්ෆා. සම්මුඛ පාදයේ සිම්පල් D කර්ණ පාදයේ D නිසා සයින් සූත්‍රය ලියන්න පුළුවන්. නිකම්ම ඍජුකෝණ ත්‍රිකෝණයෙන් එන්න පුළුවන්. මම ෘජුකෝණ ත්‍රිකෝණයෙන් හදන්න. වෙනසකට කියන්නේ අපි කොහොමත් දන් පාදයේ පොදු පාදයේ කියන මතවාදී අපි දැක්කනේ. ඒක සාධාරණ ත්‍රිකෝණ ඍජුකෝණ ත්‍රිකෝණ නිසා තව වාසියක් විදිහට මම නිකන් ලියනවා. ඔයා සයින් සූත්‍රයෙන් හදුවත් කමක් නැහැ. සයින් සූත්‍රයෙන් හදුවත් පොඩ පැත්තකින් මේකක් දාගන්න. මම AD ත්‍රිකෝණේ ඍජුකෝණ ත්‍රිකෝණය AD ඍජුකෝණ ත්‍රිකෝණේ ත්‍රිදෙනාල්පට සම්මුඛ පාදයේ සිම්පල් D කර්ණ පාදයේ මෙහෙම ලියනවා. සයින් ත්‍රිදෙනාල්පා AD මුක්ත කරනවා දාගන්නකො සයින් සූත්‍රය ලිව්වත් එනවා සිම්පල් D යට සයින් ත්‍රිදෙනාල්පා AD යට සයින් 90යි. එහෙම ලිව්වත් එනවා. මම ඍජුකෝණ ත්‍රිකෝණය නිසා නිකන් ලිව්වේ. ඔය xi ත්‍රිකෝණ ත්‍රිකෝණේ ADB ත්‍රිකෝණ ලියන්න යන්නේ. ADB ත්‍රිකෝණ සයින් සූත්‍රය. x AD ට සම්මුඛ කවුද? මුළු ඔක්කොම 180 මේක බීට නම් මේක ඇල්ල 180 වෙන බීට. AD යට sin 180 වෙන බීට. x යට sin බීට නේ ඇල්ෆා. AD උක්ත කරනවා. sin 180 ඍණ බීටා කියන sin බීටා මේක x sin බීටාට sin 3/4 සමාන කරනවා. ඊසොන x උත්තර දිහා බලන්න x sin alpha ධන theta sin beta ඔමයි පැහැදිලිද? රයිට් හදාගන්නකෝ. දැන් ඒකෙත් අපි ගියපු ගොඩක් අපි ඉගෙන ගත්ත තර්කයේ වගේම තමයි ගියේ. දන්න පාදයේ පොදු පාදයේ දන්න පාදයේ පොදු පාදයේ අයින් කරන වගේ සිද්ධිය තමයි ගානේ ගියේ. හරි. ඊළඟට ඒ ඍජුකෝණ ත්‍රිකෝණ නැති නිසා අනුපාතයන් ලියලාත් ගත්ත පොඩි සටහනකුත් අපි ටක් ගාලා දාගමු. හරි. ඉවර කරගන්න හැමෝම. පළෙන් වැදගත් කියලා දාලා ලියන්න. ගැටලුවලදී ඍජුකෝණී ත්‍රිකෝණ ඇති විට ඍජුකෝණී ත්‍රිකෝණ ඇති විට ඊට පල්ලෙපෙලින් ත්‍රිකෝණමිතික අනුපාත වලට සම්බන්ධතා ලැබීම ත්‍රිකෝණමිතික අනුපාත වලට සම්බන්ධතා ලැබීම දිගවල් ඇසුරෙන් විභේදනය
ටිකවල ඇසුරෙන් විභේදනය කම පයිතගරස් ප්‍රමේය වැනි විශේෂ ක්‍රමද භාවිතා විය හැක. right. ටිකලස් විභේදනය කිව්වේ මොකද්ද? ඒක දැන් සමහරවිට දැන් මේ ගන්න අපිට ඕනේ නැහැ. සමහරවිට කර්ණපාදේ දන්නවා AD. කර්ණපාද දන්නවනම් AE ලියන්න පුළුවන් AD cos θ alpha කියලා කරා. කර්ණපාදයෙන් විභේදනය කරන්න පුළුවන්. ඒකයි ලිව්වේ. හැම ත්‍රිකෝණෙම බෑන ඍජු කෝණෙන් යන්න පුළුවන්. හරි. ඕක ඉවර කරන් 2017 A level ප්‍රශ්න දෙන්නකෝ. කරා ෆොටෝ එකක් දාලා දෙන්න. ඒකට අපේ කැරියට සම්පූර්ණ ඒ කොටස නම් පොඩි සරසාමය වගේ කෑල්ලකුත් තියෙනවා. රෝමිලක් අංකේ මගේ ටාගට් එක දෙක නමුත් එකත් හදාගෙන මෙන්න ටක් ගාලා ෆොටෝ එකක් දාලා තියන්නකෝ 2017 ඒලවල ගානේ ඒ කොටස තීටා බිඳුවත් 94 කියන්නේ කතා කරන භාෂා කට්ටියට බිඳුවත් 94 කියන්නේ මේ තීටා සුළු කෝණයක් කියන එක තමයි නොකිය කියන්නේ. තීටා සුළු කෝණයක් කියන එකේ තියෙන වාසිය මොකද්ද? එක අනුපාතයක් දන්නවනම් ඍජු කෝණීය ත්‍රිකෝණයක දත්ත ලකුණක අනිත්තා හොයන්නත් පුළුවන්. මේක එහෙම අවශ්‍ය වෙන්නේ නැහැ. ඔය ගාන හදද්දි මම නිකන් කිව්වට සුළු කෝණයක් කියන එකේ තියෙන විශේෂ වාසිය ඒකයි. එක අනුපාතයක් දන්නවනම් ඍජු කෝණීය ත්‍රිකෝණ දත්ත ලකුණ අපිට අනිත්තා හොයන්න පුළුවන්. හරි. ඔක තියෙනවා. මගේ ටාගට් එක ඕනේ සම කෙලිම ඔකෙන් පටන් ගන්න ත්‍රිකෝණ ඇඳලා හදන ගන්නවට දෙන්න. විශේෂ කතාවක් නේ මේක මූල තුන බව පෙන්වන්න කියනවා. අපි සුළු කිරීමක් තියෙන වම් පැත්තෙන් ගන්නවා. A දන B එන B එකක් තියන් හදන්න බෑ නේද? cos එක තනියමනේ දැන්. අතරම මේකේ හැටියට මූල තුන එන්න නම් මම නිකන් කියන්නේ මේකේ තාර්කික මූල තුන එන්න උඩ මූල තුනේ sin θ එන්න එපා. උඩ මූල තුනේ sin θ sin ද sin ට කපලා දෙනවා කියන නිසා කොහොමද සංයුක්ත කෝණ තියෙන මේක දිගාරිනවා. cos A එන්න B වගේ. cos A cos B ධන sin A sin B sin θ තියෙනවා. හරි දාගම් බලන්න. නිකම්ම දිගහැරිල්ලක් තියෙන දෙකයි cos 60 භාගයයි cos θ තියෙනවා. sin එකට මුළු තුනට දෙකයි. කැපිලා යනවා. cos θ දන මුළු තුනයි sin θ ධන cos වෙන cos sin කියන මුළු තුනක් කියන. පැල්ලේ sin කියන උත්තරේ එනවා. අපි සමහරට ඒක ඕනේ වෙන්න පුළුවන්. අංක එක වගේ දාගන්න සමහරට ඕනේ වෙන්නත් පුළුවන්. ඒකම ගන්න. හරි. දැන් ඔයා උතරින් පස්සේ
ගාන කියවලා try එක දෙනවා විනාඩි 5ක් විතර තියලා ඉවරලා කියන්න ගන්න. විනාඩි 5ට වඩා වෙලාව තියෙනවා විභාගය. පැය කාලයට ආසන්නයේ තියෙනවා. මට එච්චර වෙලාවක් දෙන්න බැරි නිසා මට විනාඩි 5ක් විතර කාලයක් දෙනවා. ෆොටෝ එකක් දාලා කවුරුද දෙන්නේ නැත්තම් ෆොටෝ එකක් දාලා තියන්න ගානේ. හරි. කියවගෙන යන්න. ඒකේ රූපයක්ද මම නම් රූපය දුන්න සමහරවිට රූපෙදී ඉස්සලා බලනවා. ABC ත්‍රිකෝණයක් තියෙනවා, ADC ත්‍රිකෝණයක් තියෙනවා, 60 තියෙනවා, 80 තියෙනවා, 20 තියෙනවා, ඇල්ෆා තියෙනවා. හරි. කිය රූපය පෙන්වා ඇති ABCD චතුරස්‍රයේ AB සමාන AD. ඒතර පාද දෙකක් සමාන. එක අපිට වැදගත් දත්තයක්. CABC අංශක 80ක්. ඒකත් පැහැදිලි. CAD අංශක 20ක් කියලා කියනවා. BAC අංශක 60ක් කියලා කියනවා. ACD ඇල්ෆා කියලා කියනවා. ABC ත්‍රිකෝණයේ සඳහන් සයින් සූත්‍රය දාලා මේකව පෙන්නනවා. ඔයා හිමින් try කරගෙන මම ගාන ඇඳගෙන එන්න. ඔයා හිමින් try කරලා යන්න. මේක 60යි මේක අංශක 80ක් නේ නේද? 80 60යි. 80 ලොකෝණයන්නේ තා පොඩ්ඩක් ගියොත් 90යි. මේක අංශක 60යි. 80යි. මේකේ ඇල්ෆා මේකේ right හිමි කතාව යමුකෝ. ABC ත්‍රිකෝණ සයින් සූත්‍රය දාලා ABC ත්‍රිකෝණ සයින් සූත්‍රය දාලා පෙන්නන්න කියනවා. AC බෙදීම AB සමානයි 2 cos 40 බව. 40ක් නම් ඔක ඇත්තද නැද්ද කොහෙද? 20 ඒවා තියෙනවා 80 තියෙනවා. කොහොමද AC AB ඒ වචනේ මම කියනවා නොකියුවත් AC මම කොට විතර මේ උත්තරේ ගන්න කවුරුද සම්බන්ධ AC සහ AB. AC කියන්නේ මේ දිග AB කියන්නේ එහෙනම් පාත් දෙකක් ගැන කතා. පාත් දෙක නම් ගොඩක් වෙලාවට ඒ දෙක අල්ල සයින් සූත්‍රය දාන්න තියෙනවා. සයින් සූත්‍රය දාන්න ඒ පාද වලට සම්මුඛ දාන්න AC ට සම්මුඛ කොනේ දාන්නවා 80යි. AB ට සම්මුඛ කොනේ දාන්නේ අපිට හොයාගත්තයි. ත්‍රිකෝණේ කෝණ තුනේ එකතු 180යි. ඔක්කොම 180 මේ 140 ගියාම මේක අංශක 40ක් වෙනවා. හරි. දැන් අපි සයින් සූත්‍රය දානවා ABC ත්‍රිකෝණයට සයින් සූත්‍රය දානවා. එහෙනම් AC යට සයින් 80. AC යට සයින් 80. AB යට සයින් 40. දැන් AC ට AB ට සම්බන්ධ AC බෙදීමේ සයින් 80 නැහැ උත්තරයට තියෙන cos 40. ත්‍රිකෝණ 2යි සූත්‍ර දානවා. සයින් 80 කෙනෙක් කව 2යි සයින් 40 cos 40. අපි දන්නවා සයින් 2යි කියන්නේ 2යි සයින් නේ cos එකනේ. සයින් 40ක් තියෙනවා. සයින් දෙක කපල යනවා. AC යට AB
2යි cos 40යි කියලා එනවා. අංක 2 අවශ්‍ය වුණොත් ගන්න. හරි. පහේමින් පල්ලෙහා කොටස බලලා යන්නකෝ ඈ. අර AB සමාන AD කියන්නේ අනිවාර්යක වැදගත්කමක් ඇති AB සමාන AD කියවනේ. ඒක දාගන්න. වචන එක මේ ළඟට ADC ත්‍රිකෝණයේ සයින් සූත්‍රයද ADC ට සයින් සූත්‍රය දාලා එකක් පෙන්වන්න කියලා කියනවා. වචනයෙන්ම කියනවා. මොකද කියන්නේ AC යට AD සමානයි sin 20 ධන ඇල්ෆාට sin AC යට AD AC යට මේ දෙන්නල්ලා sin සූත්‍රය නම් AC ට සම්මුඛ උනේ AD ට සම්මුඛ උනේ ඇල්ෆා කියන දන්න AC ට සම්මුඛ උනේ කවුද? ත්‍රිකෝණයේ කෝණ තුන එකතු 180යි. 180 මේ දෙන 180 ඍණ 20 ධන ඇල්ෆා. උත්තරද 20 ධන ඇල්ෆා එහෙම තියෙනවා. හරි. දාගන්න බෑ. ඒ කොමට සාමාන්‍ය විශේෂ කාරණා මොකුත් නැහැ. හරි. අපි ලියනවා එහෙනම් ACD ත්‍රිකෝණයේ සයින් සූත්‍රය. AC යට සයින් 180 ඍණ 20 ධන ඇල්ෆා. AD යට සයින් AC බෙදීමේදී sin 180 ඍණ කියන sin අංක 3. දැන් ඒගොල්ලෝ සම්බන්ධය පෙන්වන්න කියලා අපිට කියනවා. ඔව්. ඔය දන්න බාධය පොදුපා දන්න බාධය පොදු එක අයින් කරන එහෙමම එකක් නැහැ. එක අදහසක්. හරි. ඔව් මේකෙත් වක්‍රව මොකද වෙන්නේ? මෙතන AC බෙදීම AB දින AC බෙදීම ඔය දත්තෙන් දන්නවා. AB එක AD එකයි සමානයි කියලා. AB සමානයි AD බැවින් 2යි 3යි සමාන 2 සමානයි 3 වෙනවා. පොදු එක උක්ත නොකරට ඒකම තමයි වෙන්නේ. ඒකම ගන්න මේ AB එක AD එක සමාන ඒ දෙන්න කපල යනවා වගේ සිද්ධියක් නේ. හරි. මම හිතන්නේ තේරෙනවද කියන කතාව. sin 20 ධන ඇල්ෆාට sin ඇල්ෆා සමානයි 2 cos 40. හරස් ගුණ කළ ගන්න. sin 20 ධන ඇල්ෆා කියන්නේ දෙකයි cos 40 sin ඇල්ෆා. මේක අංක 4. අඩුපාඩු වෙනස්කම් දාගන්න. ඊළඟට එනයින් cot alpha එක අහනවා. ඔව් මේ හදපු කැස්ටරේ cot alpha. cot alpha ට මේ වගේ උත alpha දෙක 40 20 තියෙන්නේ. අපිට මේ 20 alpha ගේ සංයුක්ත කෝණ තියෙනවා. සංයුක්ත කෝණ හොයන්න බෑ. සංයුක්ත කෝණ අයින් කරන්න මේක අනිවාර්යෙන් ප්‍රසාරණය කරනවා. එච්චර. sin 20 alpha දිග කරනවා sin 20 cos alpha. තන cos 20 sin 2 cos 40 sin
සයින් කොස් තියෙන තැන එක જાතියට ගන්න මොකද කරන්නේ? සයින් කොස් තියෙන මුළු ගානම කොට් ගන්න මොකද ඔක්කොම සයින් ඇල්ෆගෙන් බෙදෙනවා. සයින් බෙදීම සයින් කැපිලා කොස් බෙදීම සයින් කොට් වෙනවා. බෙදෙනවා සයින් 20 කොට් ඇල්ෆට උත්තරයක් එනවා. ඔන්න කියන උත්තරය එනවා. හරි ඊට පස්සේ පොඩි අපෝහණය කිරිල්ලක් තියෙනවා මම එතනට එන්නම්. හරි. ඊට කලින් ඔයා ඊට කලින් නෙමෙයි ඊට අතර ඔයා එන්න අපෝහණය කිරිල්ලක් හිටලා තියෙන්නේ. ඔයා එන්න මේ දවස් එකේ ඉඳන් හදපු ගණන් ආපු ගණන් ටික තමයි මේ හදන් යන්නේ. 2019 ගානට එන්න බලන්න. හදලා ඉවරයිද? හදුනේ දේ චූට්ටක් මේ කල්පනා කරන හදලා ඉවරයි 2019 ගානට එනකොට 2019 ගානට ෆොටෝ එකක් දාලා තියන්න පුළුවන් කෙනෙක්. චූට්ටක් ඔයා කල්පනා කරන මොකද්ද මේ ඊළඟ කියන්නේ කියලා. අනිත් අය කල්පනා කරන කවුරුනේ 2019 ගානට ෆොටෝ එකක් ගෲප් එකට දාලා තියන්න. අපිට 2024 එහෙම හදන්න වෙලා මදි වෙයි. එහෙම වුණොත් අපි ඒක ස්පොට් ටෙස්ට් එක දාලා කරමු අපි අද. කරමු පාඩම ඉවර කරනවා ඈ. ඔයාලට මතකද ඊළඟ ස්පොට් ටෙස්ට් එකට දෙකට මම මේ ජාති ඉතුරු වෙන ගාන දෙක දානවා. ඔය ස්පොට් ටෙස්ට් එක පිළිවෙලට කරන්න ඔය බලන්න නැති එහෙම ඉන්නන ඔන්ලයින් වල එකක් බලන්න ඈ ස්පොට් ටෙස්ට් එකේ පන්තියේ කොටස. ස්පොට් ටෙස්ට් හදන්නේ වුණත් වැදගත් දෙයක් තිබ්බොත් ඔයා මේ සරසා මේ සයින්ස් සූට් කොස් සූට් පොතේ අගට ඒවා දාගන්න වැදගත් දෙයක් තිබ්බොත් ඈ. රයිට්. තවදස් අදින්න ඕනේ ඒ හින්දා මට උන තව දවසක ඊළඟ පැයක් විතර මේක කරන්නත් පුළුවන් බලමුකෝ අපි යන විදිහට තා පොඩි වෙලාවයි මට කරන්න තියෙන්නේ ඒකයි හරි දැන් 19 ගන්නට වයින් මම මගේ පැත්තෙන් එනවා ගතට මෙන්න මේක හදපුවා අපිට කියනවා එයා කියන අපිට ඊට රෝමෙලක්කාංක එක භාවිතා කරමින්නේ එක භාවිතා ඇල්ෆා සමාන 30 බව පෙන්වන්න කියලා තමයි කියන්නේ ඇල්ෆට 30ක් කියලා පෙන්වන්න කියලා කියනවා රෝමෙලක්කාංක එක භාවිතා කරමින් ඔව් ඒකයි මේකට මොකක්ද සම්බන්ධයක් තියෙද ඒකේ තියෙන්නේ ළමයි මූල තුනට උත්තරයක් ගත්තා 2 cos 60 θ දින cos θ බෙදීම sin θ ඔය ඇල්ෆා 30ක් කියලා පෙන්නන නම් cot ඇල්ෆා 30ක් නම් cot ඇල්ෆා කියලා tan ඇල්ෆානේ cot ඇල්ෆා මූල තුනක් කියලා පෙන්නනවා නම් tan ඇල්ෆා එකට මූල ඇල්ෆා මූල cot ඇල්ෆා මූල තුනේ නම් tan ඇල්ෆා එකට මූල තුන එහෙනම් ඇල්ෆා 30ක් වෙනවා එහෙනම් ඇල්ෆා 30ක් කියලා පෙන්නන්න ඕනේ රෝමිලක් අංක 1කින් කියලා මගේ එකෙන් නිකන් කියලා අංක 1 කියලා ගත්තේ මම එයා අංක 1කින් දෙකයි cos 60 θ cos θ බෙදීම sin θ මූල තුනක් කියලා තමයි තියෙන්නේ. අපේ ටාගට් එකට ඇල්ෆා අංශක 30ක් කියලා පෙන්නන්න cot ඇල්ෆා මූල තුනක් කියලා තමයි පෙන්නන්න. බලන්න මේකද අපි ගාව තියෙන θ මේකේ අගයන් තියෙනවා. අපි කොහොම සර්වසාම්‍යයක් හල් දෙකේ විශේෂ අගයක් හවොත් ඊට අගය දාන්න තමයි. ඒතර ටීටට 20 දැම්මොත් මොකද 20 මම 20යි කෙලින්ම අංක එකේ ටීට සමානයි අංශක 20 යොදමු. 20 දැම්මොත් මේක 60න් 20ක් කියමු 40යි ඈ. මුළුදුරයි. මේක තමයි අංක 5න් cot ඇල්ෆා. ඔව් දැන් මෙතන මේ පැත්තේ යන්න. cot ඇල්ෆා මුළුදුරයි නම් tan ඇල්ෆා එකට මුළුදුර දාන්න cot tan ඇල්ෆා එකට මුළුදුරයි ඇල්ෆා අංශක 30ක් වෙනවා. හරි ඉක්ම 2019 ගානට එන්න ඔයා
ෆොටෝ එකක් හැමෝම දාලා තියෙන 2019 20 මම එදා හදන්න කිව්වද 20 එදා හැදුවේ නැත්නම් අද කරාම 20 අනිවාර්යෙන් බලන්නේ 20 මම දැන් කරන්නේ 19 කරනවා 20 හෝම්වර්ක් එකක් ඉදලා බලන්නේ අනිවාර්යෙන් 20 හෝම්වර්ක් එක try කරන්න ඕනේ එදා මං කිව්ව වෙලාවේ කරන්න බැරි වුණා නම් අද try කරන අද කරන් තවට විශේෂ ස්ථාවරයිනේ අද 19 ගන්නට එන්න ඕනේ හැමෝම මොකද අපිට ඉවරයි 19 කළා 22ත් කොහොම හරි හද 22 චුටි වෙනසකුත් තියෙනවා 24ත් පාට තනියෙන් හදාගත්තාම මම ඒක ස්පොට් ටෙස්ට් එක දාලා හදන්න අපිට ඒක ඉවර කරන්න පුළුවන් 19 ගන්න 19 B කොටස ඒකේ නම් රූපයක් දීලා නැහැ මාත් අදින 2019 B කොටස ABC ත්‍රිකෝණයක BD = DC AD = 20 අන්න ඒවත් අපිට වැදගත් වෙන්නේ. D ලක්ෂයේ AC මත පිහිටා ඇත. BAC ඇල්ෆාලු ACB බීටා සුසු ත්‍රිකෝණ සඳහා සයින් නීතිය භාවිතා කරමින් කියලා කියනවා. ABC ත්‍රිකෝණයක් තියෙනවා. පොඩි විනාඩියක් දෙන්න. ඔයාලට කැමති විදිහට මේ චිත්‍රය අඳින්න පුළුවන්. BAC ඇල්ෆා කියලා කියනවා. ACB බීටා කියනවා. ඔව් අන්තිමට ඇල්ෆා 30ක් කියලා පෙන්වන්න තියෙනවා. ඒකට ඕන විදිහට දැම්මට කවන්නේ මම ඒක චුට්ටක් ඔළුවේ තියාගෙන අඳිනවා. අදිද්දිම මං හිතන තරම් ඉච්ඡා දුරු හිතන්නේ නැතුනට කමක් නැහැ. මං චුට්ටක් අර ගාන උත්තරේ දිහා බලලා මේ හිතලා යන්නේ. ABC ත්‍රිකෝණයක් තියෙනවා. එයා කියනවා B AC මත D තියෙනවා. AC මත D තියෙනවා. හැබැයි මට ලේසි AC මෙතන ගතලා ලේසි කියලා හිතෙනවා. ඊට දෙන්න. AC මත D තියෙනවා. මම දන්නා මෙහෙම. විනාඩියක් ඉන්නකො තමයි අපිට මේක එක එක විදිහට අඳින්න බැහැ ප්‍රශ්නයක් නැහැ. AC මත තියෙන. ඒ කියනවා A D තියෙනවා. B ගානේ මොකද වැරද්දක් තියෙනවද නැහැ. විනාඩියක් දෙන්න ගානේ මොකද මිස් එකක් තියෙනවද කියලා බලන්න. අපේ ටයිප් සෙටින් එකේ මට විනාඩියක් දෙන්න. ඔය ප්‍රශ්න පත්‍ර පොත් තියෙනවා බලන්න. BD = DC. හරි. AD = BC. අනේ එහෙම මොකුත් වැරද්දකුත් නැහැ. මම අපේ පැටලීමක් වෙනවා. බලමු. AD = BC BAC ඇල්ෆා කියන AC BC මට විනාඩිය දෙන්න BAC ඇල්ෆා කියනවා. මම දාගන්න කොහෙම BAC ඇල්ෆා කියනවා. ACB බීටා කියනවා. හරිද? BD = DC. D එක මේක වද BD = DC. BD එකයි DC එකයි සමානයි. ඔව් කියනවා. BD = DC ලෝ AD සමානයි BC. මට මේ හරියට AD සමානයි BC වල එක එක රූපය අඳින්න පුළුවන් ඈ. කොහොමයි කියන්නේ. හරි. හරි. දැන් ඔයාලට කියන සූත්‍ර ත්‍රිකෝණ සයින් සූත්‍රය පාවිච්චි කරලා උත්තරයක් කියනවා. හරි. බලන්න. පෙන්නන්න කියන 2 sin ඇල්ෆා cos බීටා සමානයි sin ඇල්ෆා ඍණ 2 බීටා බව පෙන්නන්න. ඔයක තමයි කියන්නේ. ඔයාලට කියන උතරේ ඇල්ෆා බීටා ඉන්නවා. මේගොල්ලෝ ඉන්නවා. මේගොල්ලෝ කොහොනකෝ දෙකට ඇල්ෆා ඍණ 2 බීටා. ඔව් ඒක නම් තාම සෙට් උනේ නැහැ. හැබැයි ඕකේ ඔය සමද්විපාද වගේක් එහෙම තියෙනව නේද? බලමු මේකෙත් වාසියක් තියෙද කියලා. සමද්විපාද වගේක් තියෙනවා. ADC සමද්විපාදයි නේද? මෙයා ඉස්සරහා බීටා මෙයා ඉස්සරහා බීටා මම බැලුවා අර ඇල්ෆා ඍණ 2 බීටා මම හරි අමුණ ගන්න පුළුවන්ද කියලා. මේක බීටා ඈ සමද්විපාද. හරි දාගන්නකෝ. මේ දෙකේ එහෙම වාසියක් ගන්න බෑනේ. right. තව බලමු මොනවද එහෙම තියෙන්නේ. මේක ඕන 180 ඍණ 2 බීටා. එමෙන්න 180 මේක 182 මෙයා 2 බීටා.
මේ වුණ 180 වරින ඇල්ෆා දන 2යි බීටා. හරි නේද? හරි අපි ඉච්චර යන්න ඕනේ අපි ඔක තියාගමු දැනට. හරි දාගන්නකෝ බලන්න. හරි ඇල්ෆා බීටා ගෑවෙන්න ඕනේ. මං හිතුවොත් මම ලියපේ තමයි අඩුපාඩු එහෙම තියෙනවද කියලා විනාඩියක් බලන්න ඔයත් මම ලියපු දේවල් තුළ මොනවද අඩුපාඩු එහෙම තියෙද කියලා චූට්ටක් බලන්න. හරි මම ඔන්න දාපු විදිහට මේකත් දාලා තියන්නම්. කියන උත්තරේ දැන් මේ කෝණේ බැල වෙන විදිහකුත් නෑ 180 ඇල්ෆා දෙක එකත් කොටද දැන් හරි. දැන් අහන්නේ මේකට අපිට ලොකුවට තේරෙන්නේ නෑ. මමට කිව්වා දැන් වෙන පාද අතර සම්බන්ධයක් නෑ. මමට කොහේම අදහසක් නැත්නම් එක ත්‍රිකෝණයක් ගන්න දන්න පදයක් සම්බන්ධ පාදය පොදු පාදයක් ලියන්න. අනිත් එකේ දන්න පාදය පොදු පාදයෙන් පොදු එක අයින් කරන්න මේක සම්මතාංකයෙන් අකුරුත් නෑනේ. ඔව් මම මේක ඕන දාගන්න මෙන්න මේ දිග ඔව් केवल b ඉස්සරහට සමස්ත කෝ केवल b ඉස්සරහට සම්පූර්ණ දිග සිම්පල් b නේ. ඔය මේක මොකක්ද අකුරක් දානවා මේක x කියලා. මේක x තමයි මේකත් x. අවශ්‍ය වුණොත් මේක y නම් මේකත් y. වුණොත් මම නිකන් දාගත්තා. හරි. අපිට හරියට විතර ඇල්ෆා බීටා ගාවනේ. ඇල්ෆා ගාවන්න අනිවාර්යෙන් මේ කෝණේ ගාවන්න මේ පාදේ එන්න ඕනේ. ඔව්. ඊට පස්සේ දැන් මට මෙයාට මෙයා සෙට් කර හැකියි. මේ දෙකයි බීටා කියලා සෙට් කරොත් එහෙම මේ පාදේ දාන්න. ඊට පස්සේ මෙයාව සෙට් කරලා ප්‍රශ්නයක් තියෙනවා. ඇල්ෆා ඍණ දෙකයි බීටා නේ ඇල්ෆා ධන දෙකයි බීටා තියෙනවා. හරි මගේ කතාව ABD කියන ත්‍රිකෝණයේ සයින් සූත්‍රය දාන්න. පැහැදිලිවම ගැඹුරක් තියෙනවා මේකේ. ත්‍රිකෝණය ඇදලා හදන ගණන් වල ගැටලුවක් තියෙන එකපාරට හිතෙන්නේ නැහැ නම අපි පාදරේ ගාවන්න තමයි යන්නේ. එහෙනම් y බෙදීම sin alpha එක අකුරු ටික දාත y බෙදීම sin alpha. x යට sin 182 alpha බීටා. ඊට අපි x y අයින් කර ගන්න ඕන. හරි එහෙනම් මොකද x බෙදීම y ට y බෙදීම x ට උත්තරයක් ගන්න. මේක y බෙදීම x. sin 180 ඍණ කියන්නේ අය sin නේ. බලමු. අය අනිත් එකේද මට yx ගාවන්න පුළුවන් නේ. ඒකයි මගේ ටාගට් එක. හරි. අනිවාර්යයෙන් x එක ගෑවෙන x ට මෙයා උනේ ලියන්න. හරි. උත්තරේම නේ අඩු ගන්න තුන. දැන් තේරෙනවද? පොදු පාදේ නේ. ඒතර මේක පොදුත් එක්ක ගෑවිච්ච කෙනෙක් අයින් කරන පොදුම නෙමෙයි. හරි. B DC ත්‍රිකෝණයේ sin සූත්‍රය. x යට sin 180 2යි බීට සමානයි y යට sin බීට y බෙදීම x sin බීට sin 180 2යි බීට sin 2යි බීට ත්‍රිකෝණෙත් පුරුදු වෙනවනේ මේක තව ටිකක් සුළු වෙනවා sin 2යි බීට ලියන්න පුළුවන් 2යි sin බීට cos බීට කියලා කවල යනවා y බෙදීම x උත්තරයක් එනවා 1/2යි cos බීට උත්තරේම නැහැ තරමක් උත්තරයට කිට්ටුව මම හිතන්නේ යනවා හරි බලමුකෝ දාගන්න බලන්න ඇල්ෆා 2යි බීට තිබිච්ච නිසා අපිට තියෙන ගැටලුව තිබුණා ප්‍රධානමයි ඇල්ෆා දන 2යි බීටම තමයි එන්නේ නේද බලමු ගාන චුට්ටක් බලමු ප්‍රශ්න පත්‍ර පොතකින් වගේ බලන්න මොකද ඒකනේ ප්‍රශ්න පත්‍රයේ පොතේ ඇල්ෆා දන 2යි බීට අයියෝ ඒක තිබ්බම මෙච්චර කල් දුක් විඳින්නේ මම තාම හිත හැදුවේ මොකද එන්නේ නැති නිසා ආයෙ වැඩි ප්‍රශ්න වල ඒ ඇල්ෆා දන 2යි බීට තමයි ප්‍රශ්න පත්‍රයේ තියෙන්නේ අවුලක්ම නැහැ ඒක මේ දන්න පාදයේ පොදු පාදයේ දන්න පාදයේ පොදු එක එනකොට ඒක සංකල්පේ නේද තිබුණේ දන්න පාද ටිකක්නේ ගාවන්නේ ඒතර මම වට අදහසක් තමයි ඒක ගොඩක් කඩ මෙහෙ කරනවා ඒතර මේ දන්න පාද ටික ගාවලා
අයින් කිරීමකට අවුලක් නෑ න උත්තරේ. ඒකයි අපේ සුපුරුදු ෆෝමැට් එකේමයි ගාන දුවන්නේ. අතර මේ ඇල්ෆා ධන 2යි බීටාට ඍණ නිසායි අපි හිතේ හිටියේ. හරස්කුණ කරොත් 2යි sin alpha cos beta sin alpha ධන 2යි බීටා. මම රෝමිනක් අංක එක වගේ දාන. අඩුපාඩු වෙනස්කම් නිස්වීම් තියෙන ටක් ගාලා දාගන්න. දාලා මොකද තව කතාවක් අපිට පොඩි සීමිත වෙලාවක් තියෙන නිසා අපිට අක් ගාලා ඔක ඉවර ළමයි 2022 ලෙවල් ගන්නටත් එන්නේ 20 ගානයි 24 ගානයි ගෙදරින් try කරන්න 20යි 24යි වෙන මෑත අවුරුදු වල ඔය දෙකම try කරන්න ඔයා ටක් ගාලා පියුම් ටක් ගාලා එමු අපේ කතාවත් එක්ක පරක් වෙනවා. right. ඉස්සගාන කියන මොකද්ද? එයා කියන උතරක හරි ගාන මිස් එක දෙවිලා අපි හැදුවා. ඉස්සගාන කියන ඇල්ෆාට බීටා අතර තුනට දෙක නම් ඉහත ඒ කොටස අපිට ඉහත ඒ කොටස ප්‍රතිඵලයක් පාවිච්චි කළා කියලා කියනවා. ඒක අපි හැදුවේ නැහැ නේද? හරි ඔයක පොඩ ප්‍රශ්නපත්‍රයකින් බලන්න ඒකේ මුල් කොටසත් ඕනේ. මම කතාව නම් කියන්න. ඇල්ෆාට බීටා තුනට දෙකයි. අපිට එක කෝණයක ගාන ගේන්න පුළුවන්. හරි. ඇල්ෆාට බීටා තුනට දෙකයි නම් අර මුල් ප්‍රතිඵලේ පාවිච්චි කරන්න කියලා කියනවා ගාන. හරිද? නිකන් කතාවට කියන ඇල්ෆා බීටා තුනට දෙකයි නම් ඇල්ෆා කියන්නේ 3යි තීටා නම් බීටා කියන්නේ කීයද ළමයි 2යි තීටානේ. මුළු ගානෝ තීටා වලින් පල්ලෙහාට ගියයි කියන්නේ. තීටා වලින් තීටා හොයාගත්තම මට ඇල්ෆා හොයන්නත් පුළුවන් බීටා හොයන්නත් පුළුවන්. රයිට්. ඒකත් එක්ක බලන්න ගානේ මම කතාව කිව්වොත් මේ අනුපාතයේ ගාව ගන්න විදිය ගැන මම කිව්වා. වෙන විදිහට නම් ඔහොම ටකල 22 ගානට නැත්නම් අපිට පරක් වෙනවා ඉවර කරගන්න 22 ලෙවල්. ක්‍රිකට් ෆොටෝ එකක් දාලා තියෙන 22 ගාන. ඊට 18ත් වඩා හදන්න පුළුවන් ඈ. 18ත් කරන 18 නිකන් කොට් ප්‍රමේය කරපු ගානක් වගේ තියෙන මට ඒක වෙලා අමුතුන 20 20 24 18 කියන තුන try කරා. හරි. තුනම try. හරි හදන්න බැරුවොත් ප්‍රශ්න පත්‍ර පොතක් ඇතිනේ. උත්තරයකින් බලන්න බැරුව ගියොත් ඒක try කරලා ගොඩක් දුරට හදන්න පුළුවන් වෙයි. 22 පොඩි වෙනසක් තියෙනවා. කියවල හිතලා හදන්න පුළුවන්. 22 දැන් හදමුකෝ බලන්න. තසතියක් අදින එක තේරුම් ගන්න අපිට ඉතින් ඉවර කරගන්න පුළුවන්. හරි. අපිට ඊළඟ සතියේ අපිට පුළුවන් බල සමතුලිතතාව අපි අමතර පන්තියේදී කරමු. බල සමතුලිතතාව අමතර පන්තියේදී කරලා සාමාන්‍ය පන්තියට අපි සාපේක්ෂ ප්‍රයෝගය පටන් ගමු. මේ එන සෙන්සුරාදාට පන්තිවල සාපේක්ෂ ප්‍රයෝගය පටන් ගමු. ගොඩකට අමාරු පාඩම මිස් කරගන්න ලොකු පාඩම මාස දෙකක් විතර ඇදෙනවා. අනිත් පැත්තේ අවකලන යනවා මිස් කරගන්න එපා. මේ සාපේක්ෂ ප්‍රයෝගයක සාපේක්ෂ තොරණේ ගොඩක් අමාරු නැහැ. ප්‍රවේගය තමයි ගොඩක් දෙනට අමාරු පාඩම ගොඩක් ඉස්කෝලේ එක තේරෙන්නේ නැහැ පන්ති වල තේරෙන්නේ නැහැ. ඒවට ක්‍රමානුකූලව කියලා මිස් කරගන්න එපා. හරියට කවර් කරනවා. ඔයගොල්ලෝ යාළුවෝ ඉන්නවනම් මේ පන්ති එන හරිය නොවන හරිය කැමති අයට හරියට මේ සතියේ ඇවිල්ලා ජොයින් වෙන්න කියන්න ලයිව් එකට මෙතන හරියට ඔයගොල්ලෝ සමහර යාළුවෝ ඉන්නවා
අපි ඔක්තෝබර් මාසෙ ඒ ළමයා බලන්නේ ජූලයි. හරි. ඒගොල්ලන්ට කියන සාපේක්ෂ ප්‍රවේගය ජොයින් වෙන්න කියලා හරියට කරගෙන යන්න පුළුවන් කියලා. හරි. හරි 22 ගානට මම මේ කිව්වේ. ෆොටෝ එකක් දාලා තියන්න. B කොටස කියන එක හරි බලන්න මම මේ නිකන් තාම පැහැදිලි කරන්නේ නැහැ නිකන් රූපේ ඇඳලා කතාවට එන්නේ යන්න තාම පැහැදිලි කරන්නේ නැහැ ගාන බලන්න හරිද ඔය දැන්ස මාත් කතා ABCD චතුරස්‍රයක් පේනවා එයා කියන AB 2යි පීරු හරියේ DC CD 4යි පීරු ACB අංශ කණුවල ACB අංශ කණුව කෝ ACB 5 බෙදීම හයක් තියෙන්නේ දැන් බලමු ABC ප්‍රශ්න පත්‍රයෙන් බලන්න මේක 30යි කියලා මගේ තියෙන ගාන තියෙන විතර 90යි කියලා ABC alpha ACD alpha AD ගේ වර්ගයට උත්තරයක් අහනවා වර්ගයක් කියව මොකද හින්ට් එකක් නැහැ සයින් සූත්‍රේ කොසූත්‍රේ මොකද බලමු 16 p වර්ග සයින් වර්ග alpha ඍණ පොත බෙන්නන්න කියන්නේ මට විනාඩියක් දෙන්න මුලින් තිබිච්ච කොටස හරි අතර 90ක් වෙන්න අමාරුයි බලමු කොටත් ඒක 30යි කියලා තියෙනවා හරි ගන්න යනවා දැන් AD වල වර්ගයට උත්තරයක් අහනවා හරි බලමු AD වලට උත්තරය කරන්නේ උත්තරල ඇල්ෆා හැම ඉන්නවා හරි තවලු ජ්‍යාමිතික කරුණේ මොකද තිබ්බද කියලා යාගේ නෑ එයා AD ගේ වර්ගයට උත්තරයක් අහනවා ඇල්ෆා ඉන්න ඕනේ 4b ඉන්න ඕනේ හරි කොහොමද මේක අහන්නේ මේ දිග දන්නවා මේ දිග සම්බන්ධයි කෙලේ මේ දෙන්නලා සයින් සූත්‍රය දාලා මෙන්න මෙයාට සම්මුඛ කොනේ දන්නවද නෑ මේ කොනේ දන්නේ නෑ මේ කොනේ දන්නේ නෑ මෙයාට සම්මුඛ කොනේ මෙයා දන්නේ මං හිතන දේ දැන් මේක ගාවන්නේ මෙයා දන්නවනේ ඔයා මොනයම් හෝ ක්‍රමයකට මෙන්න මේ AC හොයාගත්තා නම් AC හොයාගත්තට මොනවද දාන්න පුළුවන්ද? ඉතින් මේකනේ ඕනේ මේක දන්නවනේ ඒක ඕනේ දන්න මේ AC හොයාගත්තා නම් කොස් සූත්‍රය දාලා AD කොස් සූත්‍රය කොහොම වර්ගනවනේ කියන්නේ. හරි සම්මතාංකරය අකුරු නැහැ ඔන්න නික අකුරු දාගන්නත් පුළුවන් මම මේක ඕන දාගන්නම් AD ට x කියලා. මේක y කියලා දාගන්න. හරි. AD කොස් සූත්‍රයෙන් AD ගාවන්න පුළුවන් මෙන්න මෙයා දන්න මෙයා ගන්න මේ පාදකේ කොහොමද? එහෙනම් මෙන්න මෙයාට සයින් සූත්‍රය දාලා y හොයලා මෙයාට කොස් සූත්‍රය දැම්මම හරි. ඒක කොහොමද අපිට එකපාරට කල්පනා ඔයාගේ බුද්ධිය අත්දැකීම් තුළ තමයි එන්නේ. මම බැලුවේ මේ දිග හොයන්න. මේ දිග හොයන්න ගද්දි මම ඉස්සලා කරේ බැලුවා මෙයාට මෙයාට මේ කෝණේ දන්නවනම් සයින් සූත්‍රය දාන්න තමයි try කරේ. මෙයාට මේ කෝණේ හොයන්න එකපාරට අයිඩියා ගන්න නැහැ. හරි. මේ කෝණේ හොයන්න එකපාරට දාන්න නැහැ. ත්‍රිකෝණ අභ්‍යන්තර කෝණ දෙක ප්‍රතිවිරුද්ධ බාහිර කෝණ කියන්නේ මේ මෙහෙටනේ මේක පාට හොයන්න ගන්න නැහැ. හොයන්න දවසක් නැති නිසා මම කල්පනා කරා මේක දන්නවා මේක අහනවා මේ පැත්තේ 30ක් තියෙනවනේ මෙන්න මේ පාදේ හොයාගත්තා නම් පාද තුන එක කෝණේ කොස් සූත්‍රය දාන්න ප්‍රශ්න මේ පැත්ත හොයන්න කියලා කල්පනා කරේ අන්න ඒ පද මම හිතනවා තේරුම් ගන්න පුළුවන් ඇති කියලා හරි මේක x මේකමයි දැන් පාද දෙකේ කෝණ දෙකේ කියන අදහසින්මනේ කියේ ඒකයි මේ කිව්වේ ADC කියන ත්‍රිකෝණයට ADC ත්‍රිකෝණයට සයින් සූත්‍රය දානවා ADC ත්‍රිකෝණයට කොස් සූත්‍රය දාන්නේ කොස් සූත්‍රය දාන්න අවශ්‍ය පද තමයි හොයන්නේ ADC ත්‍රිකෝණ කොස් සූත්‍රය කොස් සූත්‍රය දානවා
cos alpha. alpha සම්මුඛ පාදය සම්මුඛ නැත්තේ මේ දෙන්න. 4p ගේ වර්ගයයි y ගේ වර්ගය හරින x ගේ වර්ගය. දෙගුණයක් සම්බන්ධ දෙන්න. එක අංකයක. දැන් y එක හොයාගත්තා නම් ඔයා හරි. y එක හොයාගන්න ඉතින් ඔයාගේ ටාගට් එක. y හොයන්න ABC ත්‍රිකෝණයේ සයින් සූත්‍රය දානවා. y බෙදීම sin alpha 2යි p යට sin 30යි. හරිවත් මම ඒක හදා යනකො වෙලාව පොඩ්ඩක් සීමිත නිසා 2යි p sin alpha sin 30 භාග වෙනවා y සමාන 4යි p sin alpha කඩලා ගන්න. හරි මම මෙහෙම කරන්න මට අද ඉවර කරන්න නම් පුළුවන්. මම ඔය තව වෙනසක් තියෙන ගානක් දෙකකුත් අනිත් දවසේ පැය භාගයක් විනාඩි 40ක් හදලා බල සමතුලිතතාවයත් අපි කරන බල සමතුලිතතාවය සාමාන්‍ය පන්තියේ කරන්නේ නැහැ. ඔය ඉතින් පස්සේ අමතර පන්තියේ බල සමතුලිතතාව කරගෙන යමු. මේ දවසේ පැය භාගයක් විතර සයින්ස් උට කොස් දැන් ඉවරයි වගේ තමයි. දැන් ඔයාලට ගණන් try කරන්න පුළුවන් ඕන එක සයින්ස් උට කොස් උට ඕන ගණන් try කරේ මම වැඩි හොඳට තව ගානක් දෙකකුත් හදලා මේ එන්නම් 24 ඉඳන් මේ පැත්තට සයින්ස් උට කොස් උට තියෙන ගණන් බලලා යන්නකෝ. මම අර කියපු ටික විශේෂයෙන් බලන්නකෝ. හරිද? පුළුවන් දරුවෝ තව හොය බලන්න අර ටික බලලා යන්නකෝ දැනට. හරි. මම තව අනිද්දස්ස පොඩි පැය භාගයක් වෙන 40ක් වගේ ගණන් දෙකක් විතර කරලා ඉවරලාම ඉවර කරලා බල සමුද්‍රිතාවට ගන්නවා. හරි. දෙකෙන් එකේ ආදේශ කරනවා. වෙලාව සීමිත නිසා y ඇවිල්ලා 4p sin එක. x නේ AD කියන්නේ. y ඇවිල්ලා 4p sin එක. इस देखा p वर्ग sin alpha cos alpha 16 p वर्ग धन 16 p वर्ग sin वर्ग alpha ऋण ad के वर्ग ad के वर्ग වට උක්ත කළ ගාන හදන්න පුළුවන් ළමයි. මේ අන්තිම චුට්ට හදන්න නැහැ. ටක් ගාලා දාගන්නකො. උතර ගොඩක් කිට්ටු ඉන්නේ 16 p वर्ग ධන 16 p वर्ग sin वर्ग alpha. උතර දිහා බලන්න. sin 2 alpha එකේම තියෙන මම මේක මෙහෙට දාලා එතකොට කඩනවා 32යි p වර්ගය මම දෙකට කරනවා 16 වාරය 2 කියලා 16 p වර්ග 2යි sin alpha cos alpha 2යි sin alpha cos alpha sin 2 alpha චුට්ට බලන්න හරි උතරේ යන්න පුළුවන් ඈ ටග්ගල දාන්නකො. හරි. ත්‍රිකෝණය ඇදලා හදන ගණන් තමයි අමාරු. මේ ගානක් දෙයක් අමාරුච්ච පළට විතන්න එපා. අම්මෝ මේක කරගෙන එහෙම නෙමෙයි. ඔයාලට තමයි මේක ප්‍රැක්ටිස් එක කරනවත් එක මේක හරියයි. හරිද? අපි ලීසිම ගණන් ශේෂ ප්‍රමේයම නෙමෙයි ලකුණු ගන්න වෙන පේපර් එක. නේ? ශේෂ ප්‍රමේය ලීසි. ශේෂ ප්‍රමේයම බල බල ඉඳලා හරියන්නේ නැහැ. අපි ඉතින් ගණන් වල ස්වභාවයට ඇඩ්ජස්ට් වෙන්න එපා අපි. අපිට උනේ ගණන් හම්බෙන්නේ නැහනේ. බින්න භාග තරමටම පාඩම් අනිත් වලීසියට එන්නේ නැති ඒකට ඇඩ්ජස්ට් වෙන්න. ඔන්න කියන උත්තරය ආවේ. අමාරුවන්නේ ගාන හදා ගන්න පුළුවන්. අර එක පාට හැමෝටම කල්පනා වෙන්නේ නැහැ ඇත්ත. හරිද? මොකද එහෙම අමාරුවක් නැහැනේ. බැලුවා අර සයින්ස් සූත්‍රේ දාන්න බෑ. ඒසම කල්පනා කරනවා පාත් දෙකක් දාන්නවා කෝණිකුත් දානවා අනිත් එකත් හොයාගත්තා නම් හරි කියලා. ඒක හේතුනේම මේ පැත්තේ නම් ගොඩක් දත්ත තියෙන නිසා මේ පැත්තෙන් හොයන්න පුළුවන් කියලා දහසේ. ඇත්තටම එහෙම තමයි ගත්තේ. හරි. වෙලාව සිල්ස මට අගයි 9 AD 4යි B නම් alpha tan inverse 2යි කියලා කියනවා. අංක 3 ආදේශ කරනවා.
AD 4යි V නම් AD ගේ වර්ගය කිරීම 16 P වර්ගය. හරි 16 P වර්ග එක දන්න sin වර්ග ඇල්ෆා ඍණ sin 2 ඇල්ෆා 16 P 16 P වර්ග යන තනිකරම එක සමාන එක දන්න තනිකරම ත්‍රිකෝණ දෙක සමීකරණ ගානක් වගේ ඒකට කපලා යනවා. දෙකට සිවිල්ස මම හදාගෙන යනවා. ඔයා බලන්න sin 2 ඇල්ෆා 2යි sin ඇල්ෆා cos ඇල්ෆා කියලා. කදරුගේ පරක් වුණොත් එයා පොඩක් YouTube link එකකින් බලන්න මම පරක් නිසා හදාගෙන මට නැත්තම් කවර් කරගන්න බෑ. සාමාන්‍ය සමීකරණයක විචල්‍ය කපන්නේ නැහැ. මේ විචල්‍ය කපන්නේ බිඳුර අසමාන කපන්න පුළුවන්. ඔකේ අනිවාර්යයෙන්ම ඇල්ෆා බිඳුර අසමානයිනේ. ඇල්ෆා බිඳුර අසමානයි. ඒතර මේක කපන්න පුළුවන්. sin alpha කියන 2යි cos alpha tan alpha 2යි right ඔමයි නේ හරි අඩපාඩු දෙක බලලා හදාගෙන මම කියපු ගණන් ටික ඔයා බලන්න අපි ඉවරයි වගේ තමයි අනිත් දවසේ වෙනකොට මම තව පැය භාගයක 41 වගේ මිශ්‍ර ගණන් චුට්ටක් කරලා තමයි අනිත් පාඩමට එන්නේ. හරි එහෙනම් අපි සාමාන්‍ය අපේ පන්තියේ සාපේක්ෂ ප්‍රයෝගයේ පටන් ගමු අලුතෙන් ඇප්ලයිඩ් වල අවකලනය ප්‍රස්තාර ලාග ටික තියෙන්නේ ඊටත් එක සාපේක්ෂ ප්‍රයෝගය අලුතෙන් පටන් ගන්නවා ලබන සතිය අඟ හරුවදට මේකේ පැය භාගයක 40 මිශ්‍ර ගණන් තව දෙයක් තුනක් කරලා කෙලින් බල සමතුලිතතාව පටන් ගන්නවා. ගැටලුව නැහැ සෙන්සුරාද ඉදිරි දෙකලන්ට මේක මට්ටමන කරලා තියෙන්නේ පොදුවේ කතා කරලා යන්න පුළුවන් බල සමතුලිතතාව කියන කාරණේ. සාමාන්‍ය ගැටලු වලින් පස්සේ ටික තමයි පැහැදිලි කරන්න තියෙන්නේ. හරි එහෙනම් එතන ඉවර කරන හැමෝටම ආයිබෝවන්.